ආයිබෝන් මේක තුලා ඉන්නේ YT කුප්පිය YouTube channel එකත් එක්ක. ඉතින් මේ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් සිංහල ප්‍රශ්න පත්‍රයේ සාහිත්‍ය කොටසේ අහන අනිවාර්ය ප්‍රශ්න කිහිපයක් තියෙනවානේ. ඉතින් ඒකෙන් එකක් තමයි ගාන්ත්‍රයක් දීලා ඒකේ කතුවරය අහනවා. ඉතින් මේ සඳහා විෂය නිර්දේශයේ තියෙන ගාන්ත්‍ර කිහිපයක් හා ඒවායේ කතුවර කිහිපයක් මම අරන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. උත්සරණ විද්‍යා චක්‍රවර්තී පූජාවලිය මෛරුපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමි සාහිත්‍ය විද්‍යාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මන්තනන්නෝ මහගම සේකර රතු රෝසමල ගුණදාස අමරසේකර බුදු ගුණාලංකාරය වීදාගම මෛත්‍රී හිමි ප්‍රබුද්ධ මහගම සේකර සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමි වනසටන කේ ජයතිලක හංස ගීතය මහගම සේකර කිරුළු මුතු ඊහ රත්නශ්‍රී විජේසිංහ ලංකා මාතා එස් මහින්ද හිමි වනසරණ ඒ.පී. ගුණරත්න සෝබාදහ මහා ප්‍රේමය එච්.එම්. කුඩලිගම මනෝමන්දිර මහගම සේකර සංවාදය එච්.එම්. කුඩලිගම වැහිවලාකුළ කුමාරතුංග මුනිදාස උදය සිරිගුණසිංහ හුණුවටේ කතාව හිනරි ජයසිංහ කාව්‍යශේඛරය රාහුල හිමි සිනා කුමරි චන්ද්‍රරත්න මානවසිංහ මගේ රාජ්‍ය මායා රංජන් දීවරි කෙයස් සක්වාලිහිනි මහගම සේකර අමාවතුර ගුරුළු ගෝමේ පඩිතුමා ප්‍රියන්ත මාර්ටින් වික්‍රමසිංහ කුණාටුව එච්.එම්. කුඩලිගම නන්දන ගීත එස් මහින්ද හිමි මළගිය ඇත්තෝ එදිරිවීර සරච්චන්ද්‍ර පබාවතිය එදිරිවීර සරච්චන්ද්‍ර දහම් ගැටමාලාව වීදාගම මෛත්‍රී හිමි. හරි. ඔයාලා සිංහල පේපර් එක ලියන්න යනකොට අවශ්‍ය කරන සාහිත්‍ය කොටස් මේවට අමතරව සිංහල පොතේ තියෙන සාහිත්‍ය හැම පාඩමකම තියෙන හැඳින්වීම කොටසේ තියෙන විශේෂ කරුණු මතක තියාගෙන යන්න සාහිත්‍ය පේපරේ ලියන්න යනකොට ඒ වගේම සාහිත්‍ය විචාර ලියන්න ඕන වෙන උද්ෘත එහෙම නැත්නම් උදාහරණ විශේෂ උද්ෘත මතක තියාගෙන යන්න ඒවට කරුණු සපයන්න ඕන විදියත් පොඩක් ඔලුවට දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල පේපරේට මුහුණ දෙන්න ඉන්න ඔයාලා හැමෝටම පස්සේ දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.